తాවකාලික අනියම් ආදේශ කොන්ත්‍රාත් සහ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන් සඳහා විධිමත් පරිදි ස්ථිරපත් වීම ලබා දීම. පසුගිය රජයන් විසින් අපි කවුරුත් තරන්නේ හොඳයි. මේ කවුරුත් අපි අරන්නේ. පසුගිය රජයන් විසින් తాවකාලිකව අනියම් ආදේශක කොන්ත්‍රාත් සහ සහන පදනම මත බඳවාගෙන විධිමත් පරිදි ස්ථිරපත් වීම තවදුරටත් ලබා නොදීම හේතු වෙන්නේ. අවම වැටුපක් ලබා රාජකාරී ඉටු කරන 9800කට ආසන සේවක පිරිසක් රාජ්‍ය සේවයේ විවිධ ආයතන තුල සිටින බවට පවාර්තා වී තිබෙනවා. කොයි කාලෙද ගත්තේ? කොයි පක්ෂෙන් ගත්තේ? වැඩක් නැහැනේ. දැන් මේගොල්ලන්ගේ ජීවන උපාය ඒක. ඒගොල්ලන් දරුවන්ට ආහාර සපයන්නේ, දරුවන්ට උගන්වන්නේ නේද? තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. එම ආදායම මොන පක්ෂෙන් දුන්නද කොයි කාලේ දුන්නද කියන එක වැඩක් නැහැ. ඒක අද උන්ගේ ජීවන උපාය මාර්ගය. විවිධ අවස්ථාවල කොටසකට පමණක් ස්ථිරපත් වීම ලබා දුන්නද මෙම සේවකයන්ට එම අවස්ථාව මැදහැරී තිබෙනවා. දීර්ඝ කාලයක් මුළුල්ලේ අවිධිමත් ආකාරයට රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඉදිරියේදී අපේ රජයට සිදු නොකරන බව රජය තහවුරු කරන අතර දැනටමත් බඳවාගෙන නිසි සේවා තත්ත්වයක් ලබා දී නැති මෙම සේවකින්ගේ සේවය ස්ථිර කිරීමට අවශ්‍ය බව අප පිළිගන්නවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 25/2014 හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 29/2019 යටතේ සුදුසුකම් සපුරා ඇති දැනට විවිධ ආයතනවල මාස 6කට වඩා වැඩි කාලයක් සේවයේ නියුතු සියලු සේවකයන්ට ස්ථිරපත් වීම ලබා දීමට යෝජනා කරනවා. රාජ්‍ය මූල්‍ය විනය හා සාරවත්